මේ වේදිකාවේ යෙනුල් එන්නකොට මට මුලින්ම මතක් වුණේ නාලකව. නාලක මීට වසර 30 ගානකට විතර පෙර ජෝන් සිල්වා රංගහලේ වේදිකාව මත රඟ දැක්වූ හැටි. ඉතින් ඊට වසර ගණනාවකට පස්සේ මීට වසර 10කට විතර ඉස්සෙල්ලා යෙනුල්ලු තොටිල්ලේ අපි දැක්කේ. ඉතින් ඒ යෙනුල් මෙනි කරන හරඹය ඇත්තටම මේ අදහ ගන්න බෑ. ඉතින් මං හිතන්නේ යෙනුල් හරි වාසනාවන්තයි නාලකගේ තිනුකගේ දරුවා වීම. ඒ වගේම නාලක වාසනාවන්තයි මේ වගේ දරුවෙක් ඔහුට ලැබීම. ඒ වාසනාව මත මේ දරුවගේ දක්ෂතාවය මත මේ වගේ වේදිකාවක අවුරුදු 10කදී ඔහුගේ දස්කම් දක්වන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම රටේ තවත් බොහෝ දරුවෝ ඉන්නවා. ඉතින් නාලක ඒකට අවස්ථාව සලසලා තියෙනවා වයිට්ලිෆ් ආයතන මගින්. ඉතින් මම සුබ පතනවා මේ වයසේදී ඔහුගේ මේ මං හිතන්නේ වයසට වඩා කරන මේ පෙන්නන දක්ෂකම් තව තවත් වැඩි දියුණු වෙන්න, ඒ වගේම ගුණයහපත්කම, මනුස්සකම ඒ වගේම දරුවා තුල රඳවාගෙන ඔහුට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. දිගින් දිගටම දියුණුවෙන් දියුණුවටපත් වෙන්න කියලා.